අද රෑ තමයි රෑ යන්න උනේ A12 පෝලන්ඩ් ඉඳන් ජර්මනියට යන්නේ. බලමු චෙක් පොයින්ට් එකක් එහෙම තියනවද කියලා පොඩ්ඩක් බලමු. ඉස්සරහ තියෙන්නේ කිලෝමීටර් 2ක් විතර වගේ ඉස්සරහ තමයි මේක තියෙන්නේ. බෝඩර් එක. පේනවනේ රතුරදී. බලමු ඉස්සරහට ගිහින්. පොලිසිය වාහන නම් දෙක තුනක් තියෙනවා. පෝලන්ඩ් ටිකක් පාර අබලා. ඒ කියන්නේ හදලා After 800 meters, join the highway. After 300 meters, join the highway. වෙනතර පස්සේ ජර්මන්. අතන තිබ්බේ පෝලන්ඩ් චෙක් පොයින්ට් එක. ඉස්සරහ Now join the highway. මම හිතන්නේ ඉස්සරහ Follow the highway. චෙක් පොයින්ට් එකක් තියෙනවා මේක. ජර්මනියට ඇතුල් වෙන වාහන චෙක් කරනවා. ඉතින් පොඩිම කියන්නේ ජර්මනියට එනකොට පොඩ්ඩක් ඉතින් අර ජර්මනියට ඇතුල් වෙන ගොඩාක් තැන් වල චෙක් කරනවා. දැන් වන්න සෙට් එකක් තියෙන්නේ A10 පාරට. A10. ඉස්සෙල්ලා A12 එකේ අතන මේකේ පෝලන්ඩ් වල සෙට් වෙන්නේ A12. ජර්මනියේදී පාර වෙනස් වෙනවා A10. සාමාන්‍යයෙන් ට්‍රක් එහෙම චෙක් කරනවා අඩුයි. ට්‍රක් බොහෝ දුරට ට්‍රක් චෙක් කරනවා අඩුයි. එහෙමත් එකක් තමයි ඉතින් චෙක් කරන්නේ නේ. මම ඉතින් ආවා ගොඩක් පාරවල් වල ජර්මනියට ඇතුළු වුණා ඒනට චෙක් කළේ නෑ. පොඩි වාහන බස් ඒ වගේ දේවල් නම් අනිවාර්යයෙන්ම දානවා. පෝලන්ඩ් වලට ලිතුවේනියා ඉඳන් පෝලන්ඩ් දානකොටත් ලිතුවේනියා බෝඩරෙත් චෙක් කරනවා පෝලන්ඩ්.
මෙතනත් මේ චෙක් කරනවා. දැන් මෙතන මේ ජර්මන් ගොඩක් පාරවල ජර්මන් චෙක් කරනවා. අර නගර මැදින් එහෙම කියලා මේ හයිවේ වල යනකොට චෙක් කරනවා ගොඩක්. සිටි මැදින් එහෙම ගිහිල්ලා නිකන් අර ගම් මැදින් එහෙම ගිහින් ඒ වගේ දැන් පාරවල් දෙක තුනක මං ගිහින් තියෙනවා. ඒ වෙනනම් චෙක් කළේ නෑ. මේ වෙනනම් චෙක් කරනවා. මේවා චෙක් කරනවා. මේ වගේ අර මේකයි ඉතින් හැම වාහනයක්ම ඉතින් චෙක් කරන්නේ නැහැ. හැම බස් එකක්ම චෙක් කරන්නේ නැහැ. ඒගොල්ලන්ට සැක හිතුනොත් නිකවට හරි නැවතුවොත් නවත්තන්න ඕන කියලා හිතුනොත් ඒගොල්ලෝ නවත්තනවා. ඉතින් වාහනේ ඒක තමයි. ඒක ඉතින් මොන හරි ඉතින් කරුණක් තිබිලා බස් එකේ හිටියොත් ඔය යන වාහනේ හිටියොත් තමයි. ඒක ඉතින් වෙනයි ඉතින් යන ඔක්කොම වාහන නවත්තන්නේ නැහැ. ඒකයි මම ගොඩක් අයට ඔය කියන්න උත්සාහ කරේ. එනවා නම් ඔය ජර්මන් පෝලන්ත ඉතාලිය එහෙම යනවා නම් ජර්මන් හරහා යන්න නැතුව අර වෙනම තියෙනවා මේ ජර්මන් කොමන් නීති තදයි සේෆ්ටි පැත්තේ ගොඩක් තියෙනවා. පෝලන්ත වලත් ඉතින් එහෙම හැම රටකම තියෙනවා නැත්තේ නෑ. හැම රටකම තියෙනවා. ඒගොල්ලෝ ඉතින් තුනකමකදී චෙක් කරනවා. සමහර වෙලාවට වැඩි දාලා සමහර වෙලාවට චෙක් කරනවා. මේවා ඉතින් අනිවාර්යෙන් තියෙනවා. එක දිගට තියෙන බැරි පේටර්න් එක. ඉතින් අපි එන ඔය ටික තමයි මට දැනුම් දෙන්න උවමනාව තිබ්බේ. රෑ අද ටිකක් රෑ මට රෑ එලවන්න උනේ. එදාව එකයි පාන්දර එකයි තමයි මට මේ එලවන්න උනේ. ඊයේ එලවකම් කියන්නේ දවල් වගේ පොඩ්ඩක් පෙරල් ඊයේ පාර 31ක් රෑ වැඩ කරේ. අදත් රෑ තමයි හෙට. එන ආයේ කොයි හරි පාරකදී හම්බ වෙන කට්ටියට සුබ උදෑසනක් මේ ළඟ ඉතින් සුබ උදෑසනක් ආයේ සුබ උදෑසනක් තමයි මේ වෙති පාන්දර 8 නේ කයි කියන්නේ 2 3 4 5 5 මාර විතර. එහෙනම් සුබ උදෑසනක් හැමෝටම